ආයුබෝවන් ඔයාලට මම අද ඔයාලට ගෙනාවේ KFC ක්‍රමයට චිකන් හදනවා වගේම බිත්තර හදන ක්‍රමය. ඉතින් ඔයාලට බිත්තර කියලා හිතන්නවත් බෑ. ගෙදරට නමුත්තන්ව පුදුම කරවන්න පුළුවන් අමුතුම විදිහේ කෑමක් තමයි මේක. හරිම ක්‍රිස්පි, හරිම රසයි. හවසට ස්නැක් එකක් විදිහට වගේම බත් එක්ක කන්නත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ, මොනවද අපිට ඕන කරන්නේ කියලා. ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදිහටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් බලන්න පුළුවන්. මම දැන් මුලින්ම මේ බෝල් එකට එකතු කරනවා ලොකු බිත්තර දෙකක්, ලුණු කුඩු තේ හැඳි 8න් එකක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 8න් එකක්. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ විදිහට හොඳට ගසා ගන්න. ඊළඟට අපිට පුළුවන් පෑන් එකක් ලිපේ තියලා තෙල් චුට්ටක් මේ විදිහට තවරන්න. දැන් අපේ බිත්තර මිශ්‍රණය දාලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඔම්ලට් එක හදා ගන්න. හොඳට සෙට් වුණාට පස්සේ මේ විදිහට අනිත් පැත්තට හරවලා ලස්සන පාටට හදා ගන්න. කැමති නම් ඔයාලට මේ විදිහට තුනියට හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටිකක් ඝනකමට හදන්නත් පුළුවන්. මෙන්න මේ වගේ ලස්සන පාටට ආවට පස්සේ අපිට පුළුවන් එළියට ගන්න. දැන් අපිට පුළුවන් මේ ඔම්ලට් එක මෙන්න මේ විදිහට කොටස් 8කට වෙන් කරන්න. මෙතන මම අරගෙන තියෙනවා පාන් පිටි කෝප් එකමාරක්, ග්‍රෑම් වලින් නම් 200ක්. ඒකට මේකතු කරනවා ලුණු කුඩු තේ හැඳි භාගයක්, බේකින් පවුඩර් තේ හැඳි භාගයක්. මුලින්ම අපිට පුළුවන් මේ ටික හොඳට කවලම් කරගන්න. දැන් මේ පිටි ටිකෙන් මේ සැහැඳි 3-4ක් වෙන් කර ගන්න. ඊළඟට වතුර ටික ටික එකතු කරලා බැටර් එක හදා ගන්න. ඊළඟට අපිට පුළුවන් එක එක බිත්තර කොටස් මේ විදිහට බැටර් එකේ දවටලා පිටිවල දවට ගන්න. පිටිවල දවටද්දි හොඳට ගසන ගමන් දවටන්න. දැන් ආයෙත් අපිට පුළුවන් බැටර් එකේ දවටලා පිටිවල දවට ගන්න. මේව දවට ගත්තට පස්සේ ඔයාලා ගොඩක් වෙලා තියන්න එපා. දවට ගත්ත ගමන්ම ඔයාලට පුළුවන් තෙල් එකට දාලා බැද ගන්න. එතකොට තමයි හොඳට ක්‍රිස්පියට ලස්සනට මේ විදිහට හදා ගන්න පුළුවන් වෙන්නේ. දෙපැත්තම මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාටට ආවට පස්සේ අපිට පුළුවන් එළියට ගන්න. KFC චිකන් වල හැඩයම තියෙනවා, බිත්තර කියලා හිතන්නවත් බෑ. ගෙදරට නමුත් අන්න පුදුම කරවන්න ඔයාලට මේ විදිහට හදන්න පුළුවන්. හවස තේ වෙලාවටත් හොඳටම ගැලපෙනවා. ඒ වගේම ඔයාලට බත් එක්ක ප්‍රධාන කෑම වේලකට කන්න උනත් පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලට අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.